අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ අපේ මුළු පෘථිවියේම ජීවයේ පදනම ගැන. ඔව්, ඒ තමයි ප්‍රභා සංශ්ලේෂණය. ශාක කොහොමද අපේ ලෝකෙටම මේ තරම් ජීවයක් වගේම ශක්තියක් ලබා දෙන්නේ කියලා අපි අද හොයලා බලමු. මේ අපූර්ව තොරතුරු සහ සටහන අපිට ගෙනෙන Create by දුලාංජන අවීදු වෙත මුලින්ම විශේෂ ස්තුතියක් පිරිනමන්නම ඕනේ. ඉතින් ලෑස්තිද මේ අපූර්ව ක්‍රියාවලිය ගැන ඉගෙන ගන්න? අද අපි යන්නේ මේ වගේ ගමනක්. මුලින්ම ශාකවලට කෑම ලැබෙන රහස මොකද්ද කියලා අපි බලනවා. ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණීය ක්‍රියාවලිය හරියටම සිද්ධ වෙන විදිය, ආලෝකය අත්‍යවශ්‍යයි කියලා හොයාගත්තු විදිය, කාබන් ඩයොක්සයිඩ් සහ හරිත ප්‍රදවල කාර්යභාරය වගේම අවසාන වශයෙන් ඔක්සිජන් පිට වෙනවා කියලා තහවුරු කරගන්න හැටි අපි මේකෙදි කතා කරනවා. හරි, එහෙනම් අපි අපේ පළවෙනි කොටසින්ම පටන් ගමු. ඒ තමයි ශාකාහාරවල රහස. මෙතනදී අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි ස්වයංපෝෂී සහ විෂමපෝෂී කියන ජීවීන්ගේ තියෙන පැහැදිලි වෙනස. නම ඇහෙනකොටත් අපිට තේරෙනව නේද? ශාක කියන්නේ Tamanට ඕනේ කරන ආහාරයේ, ඒ කියන්නේ ග්ලූකෝස්, Taman විසින්ම හදාගන්න පුරවා ස්වයංපෝෂී කට්ටියක්. හැබැයි සත්තු වගේ අනිත් අය විෂමපෝෂී. ඒ අයට ජීවත් වෙන්න නම් අනිවාර්යෙන්ම ආහාර වෙනුවෙන් වෙනත් ජීවියෙක් මත යැපෙන්නම සිද්ධ වෙනවා. දැන් අපි දන්නවා ශාක තමන්ගේ කෑම තමන්ම හදා ගන්නවා කියලා. ඒත් ඒක කරන්නේ කොහොමද? අන්නේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය ගැනයි අපි දෙවනි කොටසින් කතා කරන්නේ. මේ පේන සමීකරණය නිකම් අකුරු ගොඩක් නෙවෙයි. මේක තමයි පෘථිවියේ ජීවේ මූලිකම වට්ටෝරුව. හිතන්නකෝ වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු 6ක් ජල අණු 6ක් එක්ක එකතු වෙලා සූර්යාලෝකයයි හරිත ප්‍රදායි හමුවේ ග්ලූකෝස් සහ ඔක්සිජන් බවට පත් වෙනවා. ඇත්තටම බැලුවොත් මේක හරිම පුදුම සහගත ක්‍රියාවලියක්. අර මම කියපු වට්ටෝරුව ඇත්තටම සිද්ධ වෙන හැටි මේ රූපයෙන් අපිට බොහොම ලස්සනට බලා ගන්න පුළුවන්. බලන්න, මුල් වලින් ජලය උරා ගන්නම, කොළ වලින් වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඇදලා ගන්නම, ඊට පස්සේ ඉර එළියෙන් ලැබෙන ශක්තිය පාවිච්චි කරලා මේවා ඔක්කොම එකතු කරන තමයි ග්ලූකෝස් කියන කෑම එකයි අපි මේ හුස්ම ගන්න ඔක්සිජන් වායුවයි නිපදවන්නේ. හරි, වට්ටෝරුව නම් අපි දැන් බන්නවා. ඒත් මේ දේවල් ඇත්තටම මේ ක්‍රියාවලියට ඕනෙමද කියලා තහවුරු කරගන්නේ කොහොමද? අපි දැන් තුන්වෙනි කොටසට යමු. ආලෝකය අත්‍යවශ්‍යයි කියන එක හොයාගත්තේ කොහොමද කියලා බලමු. ආලෝකය නැතුවම බෑ කියලා ඔප්පු කරන්න විද්‍යාඥයෝ මේ වගේ අපූර්ව පරීක්ෂණයක් කරනවා. මුලින්ම පැය 48ක් ශාකයක් කළුවරේ තියලා ඒකේ තියෙන පිෂ්ටි ඔක්කොම අයින් වෙන්න අරිනවා. ඊට පස්සේ එක කොලයකින් පොඩි කොටසක් විතරක් ඉරේලිය නොවැටෙන්න කළු කඩදාසියකින් වහනවා. ඊළඟට ආයමත් හිරු එළියට තියලා අන්තිමට අයඩින් දාලා පරීක්ෂා කරලා බලනවා පිෂ්ටේ හදිලා තියෙනවද කියලා. මෙන්න මේ ප්‍රතිඵලය නම් ඇත්තටම හරිම සිත් ගන්නසුළු. අර කළු කඩදාසියෙන් වහලා තිබුණු කොටසේ පාට කිසිම වෙනසක් වෙලා නැහැ. ඒක තවමත් දුඹුරු පාටයි. ඒ කියන්නේ එතන පිෂ්ටය හැදිලා නැහැ. හැබැයි ඉරේලිය වැටුණු අනිත් හරිය තද නිල් පාටකට නැත්තම් කළු පාටකට හැරිලා. ඉතින් ඒකෙන් පැහැදිලිවම පේනවා ආලෝකයේ තියෙන තැන්වල විතරයි පිෂ්ටය නිපදවලා තියෙන්නේ කියලා. ආලෝකය නම් අනිවාර්යයි කියලා අපි දැන් දන්නවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් සහ අර කොළ පාටට තියෙන හරිත ප්‍රදා ගැන මොකද කියන්නේ? හතරවෙනි කොටසෙන් අපි ඒ ගැන හොයලා බලමු. මෙතනදී අපි ප්ලාස්ටික් බෑග් වලින් සම්පූර්ණයෙන්ම වහපු ශාක දෙකක් සංසන්දනය කරනවා. එක බෑග් එකක් ඇතුලේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඒ කියන්නේ KOH ද්‍රාවණය තියෙනවා. මේක හරියට නිකම් රසායනික ස්පොන්ජ් එකක් වගේ බෑග් එකේ ඇතුලේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඔක්කොම උරා ගන්නවා. අන්තිමට අයඩින් පරීක්ෂාව කළාම පේනවා කාබන් ඩයොක්සයිඩ් නොතිබුණු ඒ ශාකයේ කිසිම පිෂ්ටයක් හැදිලා නැහැ කියලා. ඒ වගේම තමයි හරිතප්‍රද ගැන බලන්නත් අපිට පුරුවන් මේ වගේම සරල දෙයක් කරන්න. ස්වභාවිකවම කොළ පාට සහ සුදු පාට කොටස් තියෙන විචිත්‍ර පත්‍රයක් අපි මේකට ගන්නවා. අයඩින් දැම්මට පස්සේ පාට වෙනස් වෙලා පිෂ්ටය හැදිලා තියෙනවා කියලා පෙන්නුවේ අර හරිතප්‍රද තිබුණු කොළ පාට කොටස් වල විතරයි. සුදු පාට කොටස් වල කිසිම වෙනසක් උනේ නැහැ. මේ වගුව දිහා බැලුවාම ඒ හැමදේම බොහොම පැහැදිලි. කාබන් ඩයොක්සයිඩ් නැති වුණත්, හරිතප්‍රද නැති වුණත් අයඩින් පරීක්ෂාවේදී කොළය දුඹුරු පාටින්ම තියෙනවා. ඒ කියන්නේ වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ. ඉතින් මේ කරුණු දෙකම නැතුව ශාකවලට පිෂ්ටය හදාගන්න බෑ කියන එක මේ පරීක්ෂණ වලින් ඉතාමත් පැහැදිලිව ඔප්පු වෙනවා. අපි දැන් ශාකයකට කෑම හදන්න ඕන කියන දේවල් ගැන ඔප්පු කරලා ඉවරයි. හැබැයි මේකෙන් පිට වෙන අපිට ජීවිය දෙන දේ ගැන මොකද කියන්නේ? පස්වෙනි කොටසින් අපි ඔක්සිජන් පිටවීම තහවුරු කරන්නේ කොහොමද කියලා බලමු. හයිඩ්‍රලා වගේ ජලජ ශාකයක් වතුර යට තියලා ඒක පුනිලයකින් වහලා උඩින් පරීක්ෂණ නලයක් තියලා ඉරේලියට දැම්මම ඒ ශාකයෙන් පුංචි වායු බුබුලු උඩ තෙවෙත් එකතු වෙනවා අපිට පියවියසින්ම බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම ලස්සන දර්ශනයක්. හැබැයි ඉතින් මේ එකතු වෙන්නේ ඔක්සිජන්ද කියලා කොහොමද හරියටම කියන්නේ?
ඒකට තමයි අපි පුලිඟු කිරක් පාවිච්චි කරන්නේ. මේ එකතු වුණු වායුවට නිවිගෙන යන පුලිඟු කිරක් ඇල්ලුවාම අන්න ඒක එකපාරටම හරිම දීප්තිමත්ව දැල්වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් සම්පූර්ණයෙන්ම තහවුරු වෙලවා මේ එකතු වෙලා තියන්නේ වෙන මොකුත් නෙවෙයි පිරිසුදු ඔක්සිජන් වායුවම තමයි කියලා. අපි මේ කතා කරපු දේවල් දෙහා ආපහු හැරිලා බැලුවොත් පෘථිවියේ වායුගෝලයේ මේ තරම් සමතුලිතව තියාගන්නේ මේ අපූර්ව ක්‍රියාවලියෙන් කියලා අපිට පැහැදිලි. ඉතින් අවසාන වශයෙන් මම මේ ප්‍රශ්නය අහන්න කැමතියි. මේ නිහඬවම ක්‍රියාත්මක වෙන දැවැන්ත හරිත කර්මාන්ත ශාලාව හෙට දවසේ එකපාරටම නතර වුණොත් අපේ ලෝකයට මොනව වේවිද? ඒ ගැන හිතන ගමන්ම අදට අපි මේ පැහැදිලි කිරීම අවසන් කරනවා. මේ අපූර්ව ගමනට අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.